නවීන කෘෂිකර්මී වර්තමාන විද්‍යුත් අවකාශය කෘෂි ලංකා YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න ලබනවා. ඉතින් අද මං හිතුවා ඔයගොල්ලන්ට වැදගත් වෙන තවත් වීඩියෝ එකක් කරන්න. අපි ගොඩක් දෙනෙක් එළවලු ටික අපි ගන්න කඩෙන්නේ. ඒ වුණාට අපිට ඒ ගන්න එළවලු වලින් යම් ප්‍රමාණයක් හරි ගෙදර හදා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ගෙවතු වගාවක් විදිහට කර ගන්න පුළුවන් නම් ඒක අපේ ආර්ථිකයට වගේම සෞඛ්‍යයටත් ගොඩක් හිතකරයි. මම ඒකට එහෙම කියන්න හේතුව අපි ගෙවතු වගාවක් කරනවා නම් අහිතකර පලිබෝධනාශක රසායනික පෝර ආදී යොදනවා අඩුයිනේ. එතකොට අපි ඒක සෞඛ්‍ය ආරක්ෂාවට ගොඩක් හොඳයි. ඉතින් ඒ හින්දා මේ මගේ නිවසේ මං විසින්ම අත්දා බලපු සිදු කරන ලද ගෙවතු වගාවේ තක්කාලි වගාව පිළිබඳ වීඩියෝ එකක් ඔයගලන්ට මම මේ කරන්න හිතුවේ. එහෙනම් අපි ගිහිල්ලා මේ බලමු ගෙවතු වගාවේ නියම අස්වැන්නක් ගන්න, ඉතා ඉහළ අස්වැන්නක් ගන්න තක්කාලි මං කොහොමද වගා කරේ කියලා සහ ඊට අවශ්‍ය තාක්ෂණික උපදෙස් මොනවද කියලා. ගෙවතු වගාවක් කරනකොට අපි ඕනෑම භෝගයක් එනවා එළවලු භෝගයක් වගා කරද්දී අපි මූලිකව වැදගත් වෙන්න ඕනේ අපි මේකට භාවිතා කරන මාධ්‍ය මොකක්ද කියලා. එතකොට අපි මේකේ එළියනේ අපි මිදුලේ කොහේ හරිනේ අපි මේ පැල ටික තියන්නේ. එතකොට එහෙනම් අපි ඊට සරිලන උචිත මාධ්‍යයක් තමයි හදා ගන්න ඕනේ. ඒ හින්දා අනිත් වගා පිළිබඳව මම ඉදිරියේදී වීඩියෝ කරනවා. ඊට අමතරව අද මම සාකච්ඡා කරන්නේ මේ තක්කාලි වගාවට මම කොහොමද මේ පස්ස මාධ්‍ය හදාගෙන වගාව ඉදිරියට කරේ කියලා. එතකොට මම මේකට මේ දැන් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක පේනවා මේ වගාවේ මම මාධ්‍ය විදිහට භාවිතා කරලා තියෙන්නේ තනිකර කොම්පෝස්ට් තමයි මම භාවිතා කරේ. සාමාන්‍යයෙන් තක්කාලි වලට උචිතම කාබනික ද්‍රව්‍ය ගොඩක් අඩංගු වැලි ලෝම් පසක් තමයි ඉතා සුදුසු වෙන්නේ. ඒ වගේම තමයි මැටි සහිත පසක් වගේ දේවල් මේකට සුදුසු වෙන්නේ. අපි ගෙවතු වගාවට අපි පිලක්කය කරද්දි කරන වැරද්දක් තමයි අපි මේ මාධ්‍ය පුරවන්න ගන්න බෑග් එක. එහෙම නැත්නම් බිම හිටවනවා නම් එහෙම පුළුවන්. නමුත් මම ගෙවතු වගාවට විදිහට වැඩිපුරම මම නිර්දේශ කරන්නේ මෙන්න මේ බෑග් වල හිටවන එක තමයි. මම මේ යොදාගත්තේ 16x16 මේ මිල්ක් වයිට් බෑග් කියන බෑග් එක තමයි යොදාගෙන තියෙන්නේ. මොකද මේ බෑග් එක අපිට නැවත නැවත භාවිතා කරන්න පුළුවන්. සහ මේ 16x16 කියන්නේ සාමාන්‍යයෙන් අපි බිම හිටවන්න නැතුව පැකට් එකක නැත්නම් මොකක් හරි පෝච්චි එක හරි හිටවනවා නම් අඩුම මේ තරම් උස පළල තියෙන ප්‍රමාණයක් වෙන්න නැත්නම් ඒ හදන එළවලු පෙළේ මුල් වලට වර්ධනයට මදි වෙලා අපි බලාපොරොත්තු වෙන අස්වැන්නවත් නැත්නම් අපි බලාපොරොත්තු වෙන ශාකයේ වර්ධනයවත් ලබා ගන්න බැරි වෙනවා. ඊගාවට සාමාන්‍යයෙන් කොහොමද තක්කාලි නොවැම්බර් දෙසැම්බර් වල තමයි වාණිජ්‍ය වගා කරන අපි සුදුසු. නමුත් අපිට ගෙවතු වගාවකදී ඕනෙම කාලයක පුළුවන්. නමුත් වැසි වැඩිවීම නැත්නම් වේලි කාලේ වැඩිවීම වැනි කාරණා හින්දා වගාවට බාධා වෙන්න පුළුවන්, වර්ධනය අඩු වෙන්න පුළුවන්, රෝග පලිබෝධ වැඩි වෙන්න පුළුවන්. දැන් මේ ඔයගොල්ලෝ දකින්න මේ මගේ ගෙවතු වගාව ඇත්තට මම ආරම්භ කරේ දෙසැම්බර් මුල. ඊට කලින් අපි බීජ තවාන් කළා දෙසැම්බර් තමයි පැල හිටෙව්වේ. එතකොට තක්කාලි අපි මොනවද බීජ ගන්න ඕනේ හිටවන්න කියලා හිතුවා. තක්කාලි ප්‍රභේද බොහොමයක් ලංකාව තුළ දක්න ලැබෙනවා. ඒ අතරින් T62, T245, රාවි, තරිඳු, තිලින, මහේෂ් ආදී නොයෙක් වර්ගවල ප්‍රභේද තියෙනවා. ඉතින් තමන්ගේ ප්‍රදේශයට ගැලපෙන්න, තමන්ගේ ගෙවත්තට ගැලපෙන්න, තමන්ගේ කැමැත්තට ගැලපෙන්න සුදුසු බීජ වර්ගයක් තමන් කල්පනා කරලා තෝරගෙන ඒක තවාන් කරන්න ඕනේ. එතකොට තවාන තුලත් තවාන සාමාන්‍යයෙන් අපිට ගෙවතු වගාවට ලොකු පැල ප්‍රමාණයක් ඕනේ නැති හින්දා සාමාන්‍යයෙන් තවන් තැටියක වගේ තමන්ට අවශ්‍ය පැල ප්‍රමාණයට වඩා වැඩි තරමක් වැඩි බීජ ප්‍රමාණයක් අපි තවාන් කරගන්න ඕනේ. එතකොට අපි ඒකෙන් හැදෙන පැල වලින් ඉතාම හොඳ වර්ධනයක් සහිත පැල හිටවන්න අපිට තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බීජ පැල කළා තවානේ දින 14ක් 18ක් විතර ගත වුණාට පස්සේ එන පැල හොඳින් වර්ධනය පැල උ තමයි අපි හිටවන්න ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ පැල හිටවද්දී පෙලක් මත තියෙන උදේ හිටවන්න ඕනේ එහෙම කියලා. නමුත් තක්කාලි වගේ පැලයක් හවස හිටවනන් තමයි වඩා සුදුසු. එමගින් අර එතකොට රාත්‍රී කාලයක් තියෙන හින්දා මේකට අලුත් තැනට හැඩගැසෙන්න යම්කිසි කාලයක් ලැබෙනවා. නැත්නම් එකපාර උදේ පාන්දර හිටවුවොත් එහෙම අවුව වැඩි නිසා පැල මැලවිලා යනවා වර්ධනයට යම්කිසි බලපෑමක් එක් වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ අපි පැල බීජ තවාන් කරලා ගත්තේ පැල අපි මම මේ හිටෝ මේ වගේ හර 16 UV මිල්ක් වයිට් බෑග් වල අපි හිටව ගන්න ඕනි. එතකොට සාමාන්‍ය මේ මිල්ක් වයිට් බෑග් එකේ සාමාන්‍ය අඩුම අඩියක්වත් පිරෙන්න ඊට වඩා තියෙන තව හොඳයි. අඩියක්වත් පිරෙන්න අඩුම තමන්ගේ මේ අපි සකසාගත්ත මාධ්‍ය නැත්තම් පස් මිශ්‍රණය පුරවන්න ඕනි. ඊට වඩා අඩුවෙන් පස් දාලා හිටවුවාම අර මම කලින් සඳහන් කරා වගේ පැල වර්ධනය අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ අපි
මේ පැකට් වල හිටවගත්ත පැල එකම ළඟ තියන්න නැතුව යම්කිසි ඉඩක් සහිතව තියන්න ඕනි. අපේ ගෙවත්තේ තියෙන ඉඩ ප්‍රමාණය අනුව අපිට ඒක එහෙම කරගන්න පුළුවන්. නමුත් පැලේ වර්ධනයට සහ අපේ මේ වගාව නඩත්තු කරගෙන යාමට පහසු වෙන්න විදිහට අවශ්‍ය පරිදි ඉඩකඩ තබා ගැනීමට සැලකිලිමත් වෙන්න ඕනේ. ඊකට පෝර යොදද්දි මම මේක ගෙවතු වගාවකින්ද රසායනික පෝර වලට වැඩි යොමු වුණේ නැහැ. නමුත් ඔයගලන්ට දැන් මේ වීඩියෝ එකේ පේයි ඉතා හොඳ අස්වැන්නක් ලැබුණා. සාමාන්‍යයෙන් මම වර්ධන කාලේ කියන මූලික අවධියේදී ගිනි පිට්ටි පියනකින් භාගයට පොඩ්ඩක් වැඩි වෙන්න වගේ යූරියා පොහොර දෙපාරක් යෙදුවා. ඒ වෙනම කිසිම රසායන පොරක්වත් මේ වගාවට මම යෙදුවේ නැහැ. නමුත් තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ ගෙවත්තේ වර්ධනයේ අණුව අඩු වෙනවා නම් ඒ සැලකිල්ලට අනුව නිර්දේශිත පරිදි පොහොර යොදන්න ඕනි. නැත්නම් අපිට වර්ධනයක් නැති වෙනවනේ. ඒ හින්දා. ඊට පස්සේ ජලයත් අපි වැඩිපුර ජලය යොදන්න හොඳත් නෑ. අඩුවෙන් ජලය යොදන්න හොඳ නෑ. ප්‍රදේශයේ පවතින දේශගුණ තත්ත්වය බලලා ඊට අනුරූපීව අපි ජලය යොදන්න ඕනි. ජලය ගොඩක් යදුවොත් පැලවල සසනයට බාධා ඇතිලා පැල කහ වෙලා මැරෙන්න පුළුවන්. ඊළඟට තමයි වල් පාලනය කියන එක. මේ තක්කාලි වගේ මූලික වර්ධක අවධියේදී වල් පාලනය හොඳින්ම කරන්න ඕනි. ඊට පස්සේ එපයි කියන එක නෙවෙයි කියන්නේ. නමුත් මූලික වර්ධනය අනිවාර්යෙන් වල් පාලනය කිරීම අපි වැදගත් වෙනවා. ඊට රෝග පරිබෝධ ගැන කතා කරන්න ගියොත් මම ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙවතු වගාව හින්දා. වාණිජ වගාව ගැන කතා කරද්දි මම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගෙවතු වගාව හින්දා එතරම් කතා කරන්න බෑ නෑ. මොකද අපි වස විසින් තොර එළවලුක් තමයි අපි ආහාරයට ගන්න අපි try කරන්නේ. ඒ හින්දා අපි ඒ රසායනික පලිබෝධනාශක පිළිබඳව මම කතා කරන්නේ සාමාන්‍යයෙන් කොහොඹ තෙල් වැනි දෙයක් කොහොඹ නිස්සාරකයක් වැනි කාබනික පලිබෝධනාශක භාවිත කරාට කමක් නැහැ. මීට කලින් මේ කාබනික පලිබෝධනාශක පිළිබඳව මම වීඩියෝ එකක් කරා. ඒකේ link එක මම පහළ එහා description එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඔය නම් බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම මේ වගාව නඩත්තු කරන් ආවේ. ඉතින් දැන් හොඳ අස්වැන්න ප්‍රමාණයක් දැන් දකින්න තියෙනවා. ඉතින් මේ ගෙඩි කොළ පැහැල්ලා කහ පාටට හැරෙන විට තමයි අපි අස්වැන්න නෙලන්න ඕනේ. ඉතින් අපි දැන් අස්වැන්න නෙලන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතට සුදුසු ගෙදර වගා කරන්න පුළුවන්, ලේසියෙන් වගා කරන්න පුළුවන් මෙවැනි භෝග හරි ගෙදර වගා කරනවා නම් තමන්ගේ ආර්ථිකයට වගේම තමන්ගේ සෞඛ්‍යයටත් හොඳයි. ඉතින් මේ වගාව පිළිබඳ හරි වෙන ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, අනිවාර්යයෙන් මම උත්තර දෙනවා. සහ ඉදිරියේදීත් ඔයගලන්ට මේ වගේ කෘෂි නිවැරදි තාක්ෂණික තොරතුරු සහ අවශ්‍ය උපදෙස් ලබා දෙන වීඩියෝ වලින් හමුවෙන බලාපොරොත්තු වෙමින් මේ වීඩියෝ එකෙන් සමුගන්නවා.